Good morning. May bagang pilih. Nagkapara ready akka. Good morning. Wahai nama, balam. Hi කොහොමද ඔයාලට එන්න අද මාත් එක්ක යමු බුක් ෆෙයා. ඉතින් අද බලමු කොහොමද දවස ගෙවෙන්නේ කියලා. ඉතින් දෙහැරෙන් දින වැස්ස අපි ගියේ බුක් ෆෙයා එකට දෙවෙනි දවසේ. පළවෙනි දවසේ යන්න බැරි වුණා. එදා පොයේ නේද? ඔව් පොයේනේ. ඉතින් මේ ඊළඟ දවසේ ඉතින් උදේම අපේ අම්මා මට ගෙනත් දුන්න වෙඩින් කේක් එක. ඉතින් ඒකේ බොක්ස් එකේ හැඩ බල ඉඳලා ඊට පස්සේ මේ රෙඩි වෙලා යන්නේ බුක් ෆෙයා. ඉතින් මයි නංගි තමයි ගියේ. ඉතින් අපි ගිහින් බලමු කොහොමද කියලා. ඉතින් බුක් ෆෙයා යනකොට මුලින්ම බුක් ෆෙයා එකට නෙවෙයි ගියේ ටවුන් එකට ගිහිල්ලා ඊට පස්සේ අපි දැන් ගියා පෝස්ට් ඔෆිස් එකට. මොකද නංගිගේ මොනවද වගේ පෝස්ට් කරන්න තිබුණා. ඉතින් ඒකට ආවා. ඉතින් ඒ ටික ඉවර වෙලා ඊට පස්සේ තමයි අපි ගියේ බුක් ෆෙයා එකට. ඉතින් මේක බලන්නකො මේ හරි ෂෝක් වැඩක්. හරිද? මේක මම අද තමයි හරියට අද කියන්නේ එදා තමයි හරියට බලාගෙන ඉතින් මේකට print එක වදින එක. ඉතින් මේ ඇවිල්ලා තවත් ෂෝක් වැඩක් ළමයි. ඔයාලට පුළුවන් ඔයාලගේ ලස්සන දවස්වල memories මුද්‍රයක් විදිහට print කරලා ගන්න. මෙතන තියෙන විදිහට නම් ඒකේ 20ක් මං හිතන්නේ 1500. ඒක හරි ෂෝක් අනේ. පොඩි ඔය අනමන සුකුරුත්ත වැඩවලට මරු අනේ වගේ දේවල්. ඉතින් මේ බලන්න මෙතන මේක හදලා තියෙන්නේ මේකට අදාළ මුද්දර වලින්. ඒක ලස්සනයිනේ. ඉතින් ඊට පස්සේ අපි දැන් මේ පෝස්ට් ඔෆිස් එකේ ඉඳන් කෙලින්ම යන්නේ KCC එකට. ඉතින් KCC එකේ තමයි බුක් ෆෙයා එක තිබුණේ. ඉතින් බුක් ෆෙයා එක තියෙදි මෙන්න මේ විදිහට අර ස්ටෙප්ස් මාක් කරලා දෙනවා යන්න ඕන විදිය. ඉතින් මෙන්න මේම තමයි ඒකේ ලස්සනට එන්ට්‍රන්ස් එක හදලා තිබ්බේ. ඉතින් දැන් අපි මේ යන්නේ බුක් ෆෙයා එකට. ඉතින් ඉස්සර නම් මට මතක විදිහට බුක් ෆෙයා එකේ එන්ට්‍රන්ස් ටිකට් එක ඇවිල්ලා 20ක් දුවලා පරණ 50යි ළමයි කමන්න ඒ වුණාට ෂෝක් හොඳ පොත් කලෙක්ෂන් එකක් තිබ්බා. ඉතින් අපි යන වෙලාවේ ඉස්කෝලේ ඇරිලා හින්දා ඉස්කෝලේ ළමයි ඇවිල්ලා හිටියා. ඉතින් මේ තමයි මේ එකක් මම ගත්ත පොත. මේවා නම් මම නිකන් ජොලියට අරගෙන බලපුවා. වෙයි යුවත් කියලා බලන්න හොඳ පොත්. ඉතින් මට හම්බුණා දර්ශන රුවන් දිසානායක සර් මියුසික් කම්පෝසර් කෙනෙක් වෙනවා. එතකොට අධ්‍යක්ෂකවරයෙක් විදිහට ඒ වගේ සෑහෙන දේවල් ගොඩක් කරන කෙනෙක්. ඉතින් මට වඩා ඔයාලා සමහරට යාගෙන දන්නේ නැති මම ඇත්තටම යාගෙන හරියට එයා කවුද කියලා බලන්න ඕනත් පටන් ගත්තා එදා. ඉතින් එයාට කියලා මට ඒ බුක් එක මුලින්ම සයින් කරගන්න හම්බුණා. ඉතින් එදා ඊට පස්සේ මම බුක් එක ගත්තට පස්සේ තමයි බුක් එක ලොන්ච් කරේ එතන. ඉතින් මේ බුක් එක ලොන්ච් කරපු පුංචි ඉවෙන්ට් එක. ඉතින් එතෙන්ට ඇවිල්ලා හිටියා. තව ඔයාලා දන්න අඳුරන කීප දෙනෙක් මෙතන ඇවිල්ලා හිටියා. ඉතින් එහෙම තමයි. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් වීඩියෝ එකේ කවුද ඇවිත් හිටියේ කියලා.
දර්ශන සාලිසා ඉඳන් තියෙන මේ ගාථා සංයතියා සිනමා පුදුමයි යාපති කොලාදිනේ සින්දු බ්‍රේක් එකෙන් පස්සේ බලන්න ඕක මෙන්න මේක මරුවනේ බලන්නේ පොත් දෙක ෆස්ට් එකයි සෙකන්ඩ් එකයි දෙක එක ළඟ තිබ්බාම අමුතු රූපයක් හැදෙනවා ඒක. ඉතින් ඊට පස්සේ දැන් මේ අපි යන්නයි කිව්වට අපි දැන් ඇවිදලා හිටිය සෑහෙන වෙලාවක්. ඉතින් මේ වීඩියෝස් ටිකත් අරගෙන ඔයාලට පෙන්වන්න ඕනේ හින්දාම තමයි මේ වීඩියෝස් ටික ගත්තේ. එනකොට ඉතින් ඒ ටිකත් අරගෙන ඊට පස්සේ දැන් අපි මේ පල්ලෙහාට යනවා. ඉතින් එහෙම තමයි දවස් ගෙවුනේ. අපි පොත් ගත්ත 6ක්. ඉතින් ඒව ටික මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඉස්සරහට මම කි වීඩියෝ එකක් දාන්න. ඉතින් තව වීඩියෝ එකක් මම TikTok එකට දාන්න ෂූට් කරලා තියෙනවා. පොත් ටික රිවිව් කරලා නෙවෙයි. පොඩි අන්බොක්සිං වීඩියෝ එකක් වගේ
අන්න එහෙම දාලා තියෙනවා. රිවිව් එක මම පස්සේ ගේන්නම් පොතෙන් පොතට. ඉතින් ඊට පස්සේ අපි මේ ඩිලයිට් එකට ඩිලයිට් නෙවෙයි ඩෙවොන් එකද මට මතක නැහැ. ඩිලයිට් එකද ඩෙවොන් එකද මතක නැහැ. ළමයි මොකේට හරි ගිහිල්ලා අයිස් කොෆි එකක් බිව්ව එක මාරම රහයි. ඉතින් ඊට පස්සේ ඩෙවොන් ඩිලයිට් නෙවෙයි. ඊට පස්සේ අපි මෙයාව කන්නාවේ සීමයිකට නුවර කට්ටිය ඉතින් දන්නවා සීම කිව්වොත් දන්නේ නැති කෙනෙක් නැති තරම්. ඉතින් මෙතෙන්ට ඇවිල්ලා මේ අපේ නංගි දුන්න සුකුරුත්තමක් ඒකන් බල්බල හිටියා. දැන් මම මේ පොත් ටික පෙන්වන්න තමයි යන්නේ. ඉතින් ඔයාලා බලන්න මම මොනවද ගත්ත පොත් ටික කියලා. මම සමහරට මේකෙම වීඩියෝ එක හදලා දාන්නේ නැහැ TikTok එකට දාන්න. ඉතින් බලමු. ඉතින් ඔයාලා මගේ accounts ටික follow කරලා නැත්නම් follow කරගෙන යන්න. මම පල්ලෙන් දාලා තියනම් මගේ ඔක්කොම accounts ටික TikTok, Facebook, Instagram threads ඒ ටික දාගෙන යන්නම්. ඉතින් ඔයාලා කැමති නම් follow කරගෙන යන්න. එතකොට ඔයාලට මම දාන ලස්සන photos, videos ඒවා බලන්න පුළුවන්. හරි ඉතින් බලන්නකෝ මම ගත්ත පොත් මොනවද කියලා. ඉතින් මේ පොත් ගැන කිව්වොත් මාරයි මේක තමයි දර්ශන රාන් දිසානායක සර්ගේ පළවෙනි කුළුඳුල් නවකතාව. පළවෙනි කුළුඳුල් නෙමෙයි කුළුඳුල් නවකතාව. ඉතින් කොහොම හරි එහෙම තමයි මේ ඇවිල්ලා එතනින් අපිට හම්බුන කැටලොග් එක. ඉතින් ඔන්නෝම තමයි එදා දවස ගෙවුනේ. ළමයි මේ පොත් ටික නම් මරු කියන්නේ අනේ කියලා බැලුවේ නැහැ තාම. හරිද පිටිපස්සේ තියෙන චුට්ට විතරයි කියලා බැලුවේ. ෆුල් කියවලා මම ඔයාලට අනිවාර්යයෙන්ම රිවිව් එකක් අරගෙන එන්නම්. ඉතින් මේක ඇවිල්ලා මානම් ඊට පස්සේ අර තිබ්බ ටොක්සික් එක කාගේද බලන්න ළමයි ඔය විනාඩියට අමතක වෙන හැටි හරි ඔයාලා දන්නවනේ කාගේද කියලා නේ. පොඩ්ඩක් බලන්න හොඳේ මට දැන් මතක නැහැ. හරි ඊළඟට මෙන්න මේක ගැට පිච්ච ගන්න ආසාවෙන් හිටිය පොතා. ඉතින් මේකත් ගත්තා. හරි පොත් ඔක්කොටම අපිට ගියේ මට මතක විදිහට 9000 ගාණක්. මොකද අපිට ඩිස්කවුන්ට් හම්බුණා 120ක. කොහොමද බුක් ෆෙයා යන කට්ටිය දන්නා හැම ෂොප් එකකම එතන තියෙන දෙනවා 120ක ඩිස්කවුන්ට්. ගොඩක් ඒ වගේ 75%ක්ම ෂොප් වල ඔයාලට ගන්න පුළුවන් ඩිස්කවුන්ට් එක 120ක ඩිස්කවුන්ට් එක. එතකොට එහෙම තමයි. ඉතින් මේ තියෙන්නේ ඒ ලස්සන පොත් ටික. ඉතින් කියලා බලමන් කිව්වොත් වගේ ඔයාලට රිවිව් එකක් මම අරගෙන එන්නම්. ඉතින් කොහොම තමයි. ඉතින් ඊට පස්සේ අපි පොත් ටිකත් අරගෙන එහෙම ගත්ත කෑම ටිකත් කාලා බීලා ළමයි ඔයාලට සද්ද ඇහෙන්නේ අපි බවුව මෙතෙන් ඇවිල්ලා ඉඳගත්තා. එයාගේ සද්ද හොඳේ. හරි හරි. මේ තියෙන්නේ කෑම ටික. ඉතින් සීමාකට ගියේ කියලා කිව්වනේ. ඉතින් මේකෙන් ඕඩර් කරපු කෑම මේ දෙකම මම ඊට කලින් try out කරලා තියෙනවා. ඉතින් රසයි කියලා මම දන්නවා. ඉතින් මේ තියෙන්නේ මේ කෑම දෙක. එකක් මෙයාලගේ signature dish එක. මෙන්න මේක signature fried rice එක. ඊට පස්සේ මේක ඇවිල්ලා මෙයාලගේ cheese කොත්තුව. අපි මේක ගත්තේ extra cheese, extra lime add කරලා. ඒකට extra lime add කරපු එක නම් තේරුමක් නැහැ කියලා හිතනවා. මොකද එයාලා දාලා තියෙන්නේ රතු පාට lime එක ළමයි. රතු පාට lime එක දැම්මට ඒකේ සරක් දැනෙන්නේ නැහැ. කොහොමරි එක්ස්ට්‍රා ලයිම් රයිස් ඇඩ් කරපු එක නම් පොඩි වැඩක් කියලා හිතුණා. බට් එක්ස්ට්‍රා චීස් ඇඩ් කරපු එක නම් ඇත්තටම සතුටුයි අපිට. ඉතින් මේ කෑම දෙක ගැන කිව්වොත් දෙකම මාරම රසයි. ඉතින් අපි දෙන්නට මේකේ රයිස් එක කන්න බඩේ ඉඩ මදි වුණා. ඒ හින්දා අපි චීස් කොත්තු කාලි ඉවර වෙලා රයිස් එක පැක් කරලා දෙන්න කිව්වා අරගෙන යන්න. එහෙම තමයි උනේ ළමයි. ඉතින් හිතන්නකෝ හැබැයි පෝෂන් එක දෙන්නෙක්ට ඇති කියන්න පුළුවන්. අපි දෙන්න නම් ඒ විදිය නම් කාලානේ හිටියේ. සමහරට ඒ වින්ද වෙන්නේ නැති බඩේ ඉතින් ලොකුට ඉඩක් තිබ්බේ නැත්නම් ඒ වුණාට ඉතින් දෙන්නෙක්ට අවුලක් නැතුව කන්න පුළුවන් ළමයි. මේ මම ඔහේ කියවනවා නේද. ඉතින් කාලා ඉවර වෙලා දැන් මේ අපේ බීල් එක ගෙනකම් මම මේ සුකුරුත්තම් කර කර ඉන්නේ ළමයි. ඉතින් එතන පොඩ්ඩක් ඔයාලට මම මේක පෙන්නන්නද මොන වගේද කියලා. මම මෙතන යන සිංදුවක් රස විඳිනවා ළමයි. පිස්සු අනේ මට. ඉතින් බිල් එක ගේනකම් ඉඳලා පිස්සු හැදිලා තමයි ඔය ඉන්නේ. ලස්සන කැෆේ එකක් නුවර ගොඩාක් කට්ටිය යන තැනක් තමයි මේක. ඉතින් වීකෙන්ඩ්ස් වලට නම් මේක සෑහෙන බිසි කැෆේ එකක්. හැබැයි වීක්ඩේස් වලට නම් සෙනග ඇත්තම නැති තරම්. ඉතින් නිදහසේ ගිහින් යන්න පුළුවන්. ඉතින් මේ අපේ බිල් එක 2365ක් වුණා. ඒ දෙකට ඉතින් කැමරා හින්දා වලක් නෑ. ඉතින් ඊට පස්සේ අපි මේ යන්නේ බින්චුනකට. ඒ කාලා බඩ පිරීලා හොඳටම බඩ පිරීලා තිබ්බ ළමයි. ඊට පස්සේ දැන් මේ ආය ඔන්න කමන්නේ කියලා බින්චුනා. බින්චුන එකෙන් අපි මේ පාට try කරපු දෙකම මාරම රසයි. මේ පාර අපි ගත්තාට මට දැන් හරියටම නම් මතක නෑ. මැංගෝ සාගෝ කියලා එකක් තිබ්බන්න ඒකයි. ඊට පස්සේ ඔරියෝ ස්ට්‍රොබෙරි එකයි ගත්තේ. ඇත්තටම ඒක හරිම රසයි. මැංගෝ සාගෝක මාරම රහක් තියෙන්නේ. ඒකේ බෝපයකටත් මම හරි ආසයි. ඒක රහයි. හැබැයි ඒ මැංගෝ සාගෝ එකේම තිබ්බා එක බෝබා එක. ඒක
අර මෙයාලගේ බ්‍රවුන් ෂුගර් බෝබා එකට දාන එක ඒක නම් මං ආස නෑ. ඒක හයියයි. හැබැයි ඒකෙම තියෙන මේ වයිට් කලර් වගේ එකක්. ඒ කියන්නේ ට්‍රාන්ස්පරන්ට් කලර් බෝබා එකක් තියෙනවා. අනේ ඒක මාරුම රහයි. ඒක නිකන් අමුතුම ජෙලි එකක් කනවා වගේ. ඒක හරිම රහයි. හැබැයි ඒකේ බ්‍රවුන් කලර් බෝබා එක මම නම් පොඩ්ඩක් අතහස නැහැ. ඉතින් ඊට පස්සේ මම ආවා මෙන්න මෙතෙන්ට මල් අරගන්න. කාලෙකට පස්සේ තමයි ගෙදරට මල් අරගෙන යන්නේ. ඉතින් මට හිතුණා අරගෙන යන්න ඕනේ කියලා. ඉතින් මෙතනින් අපි ගත්තා මල් 15ක්. ඒ මලේ නම නම් මතක නැහැ. ඉතින් ඒකෙන් අපි 15ක් ගත්තා. ඉතින් ඒවත් අරගෙන ඊට පස්සේ අපි මේ බස් එකට ඇවිල්ලා එතකොට ඉතින් ඒ බඩ පිටිලා හරිද වතුර තිබ්බහට අපි මේක බොන්න තීරණය කරා. ඉතින් අපි මෙතෙන් බිව්වේ මොකද්ද ඔරියෝ ස්ට්‍රොබෙරි එක මට හරියටම නම මතක නැහැ නම කොහොම හරි යන්නේ ඒක තමයි අපි බිව්වේ. ඉතින් ඒ වෙලාවට ඊටත් ඒක සෑහෙන ටිකක් අපිට එන වටිනවා. මොකද අපි උගුරකට වේලිලා තිබ්බ අපිට වතුර බොන්න බැරි වෙච්ච හින්දා. ඉතින් දැන් අපි ගෙදර යන ගමන් බලන්න ළමයි හවසට නුවර කොච්චර ලස්සනද කියලා. මේ නුවර නෙමෙයි පෙරදෙනිය හරිද? පෙරදෙනිය ගඟ ගාවේ කියන්නේ කැම්පස් එක පහු කරගෙන යනකොට තමයි මේ ටික හම්බෙන්නේ. ඉතින් ඔයාලා නුවර ඇවිල්ලා නැත්තම් අනිවාර්යයෙන්ම එන්න ළමයි හරිම ලස්සන තැනක් නුවර කියන්නේ. ඉතින් මේ ඉතින් රැ වෙලා මම දැන් මේ බලන්න මල් ටික ලස්සනට හදපු හැටි. මෙහෙම තමයි තියෙන්නේ. මම හරියම ආසයි මල් ගේන්න මේ විදිහට මල් දාලා තියන්න මේ සුඩි. අනේ ඒවා හරිම ලස්සනයි ළමයි. දකින වෙලාවට හිතට මාර සහනයක් දැනෙනවා. සාමාන්‍යයෙන් හිත අවුල්ලා තියෙන වෙලාවට වගේ මේ වගේ දේවල් මාරයි. ඉතින් මේ ඇවිල්ලා පොත් ටික අපේ අම්මට පෙන්නන්න කියලා පල්ලෙහාට ගෙනල්ලා ලස්සනට එළිය තියලා මම ෆොටෝ එකක් ගත්තා. වීඩියෝස් ගත්තා. ඉතින් මේ ඒව ළමයි. ඉතින් මේ අපි කනකම් තෙන්ට එලා ඉඳගෙන ඉන්න අපේ සුටි ඩෝලි බබා. අනේ පව් වැඩේ. එයාත් මේ බලාගෙන ඉන්නේ. ඉතින් අපි සුකුරුත්තන් සුකුමාලා නම්මනම් වැඩ දිහානේ. හරි. එහෙනම් අදට vlog එක ඉවර කරනවා. තව ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එන්නම්. ඉතින් ගෙදර ඉඳන් ගේන වීඩියෝස් නම් ඉක්මනටම ඉවර වෙයි. එහෙනම් ගිහින් එන්න ළමයි පරිස්සමින් ඉන්න. බයි බයි.